ධනිස් කැක්කුමෙන් ඔයා මැරෙන්නේ නැහැ. ඔයා වේදනාකාරී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඇත්තටම ධනිස් කැක්කුම කියන්නේ හෘදයාබාධයටත් වඩා වේදනාකාරී ලෙඩක්. ඔයාගේ ධනිස් කැක්කුමට අදාළ හේතුව හොයනවා. ඒ සඳහා එක්ස්රේ වාර්තා වේවා, බ්ලඩ් රිපෝට් වේවා මේවා හරියට අරගෙන අපි ඉස්සෙල්ලාම හොයමු ඔයාගේ ධනිස්සට මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද ඔයාගේ ඔය තියෙන වේදනාකාරී ධනිස් කැක්කුමට හේතුව ඔයා ගන්න පොඩි ආහාරයක් වෙන්න පුළුවන්. නිවැරදි ආයුර්වේද ඖෂධ පාවිච්චි කරලා ඔයාගේ තියෙන ධනිස් කැක්කුම සම්පූර්ණයෙන් අපිට හොඳ කරගන්න පුළුවන්. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. ආයුබෝවන් නිරෝගිමත් දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. වෙල්නස් සිරන් ආයුර්වේද රෝහලේ අපි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ සන්ධි රෝග සම්බන්ධයෙන්. සන්ධි රෝග අතර බොහෝ දෙනෙක්ට වැළඳෙන දණහිස් කැක්කුම කියන රෝගය පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය විමුක්ති මායාදුන්නේ වෛද්‍යතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමනි, ඇත්තටම දණහිස් කැක්කුම ඔය කියන තරම් වේදනාකාරීද? හොඳ ප්‍රශ්නයක්. සමහර රෝගී තත්ත්වයන් තියෙනවා ඒ හේතුවෙන් මිනිසෙක්ව මිය යන්න පුළුවන්. ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. උදාහරණයක් හෘදයාබාධයකින් මැරෙන්න පුළුවන්. හැබැයි ධනිස් කැක්කුමෙන් කවදාවත් මැරෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ ඊට වඩා වේදනාකාරී තත්යකට ඔයාවපත් වෙන්න පුළුවන්. උදාහරණයක් ඔයා හැමදාම කරපු ජීවන රටාව ඔයාට මගහැරෙන්න පටන් ගන්නවා. ඔයා ආසාවෙන් ගත්ත වාහනේ ඔයාට පදින්න වෙන්නේ නැහැ. ආගමික ස්ථානයකට, පන්සලකට, පල්ලියකට ගිහිල්ලා ධන නමන්න ඔයාට බෑ. ඔයාට තනියෙන් පඩි පෙලක් නගින්න බෑ අත්පාරුවක් නැතිව. උදාහරණයකට වැසිකිළියෙන් ඉඳගෙන නැගිටින්නවත් ඔයාට බෑ. ඔව් ඇත්තටම මේ හේතුව හින්දා ධනිස් කැක්කුමෙන් ඔයා මැරෙන්නේ නැහැ. ඔයා වේදනාකාරී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඇත්තටම ධනිස් කැක්කුම කියන්නේ හෘදයාබාධයටත් වඩා වේදනාකාරී ලෙඩක්. වෛද්‍යතුමනි, මේ ධනහිස් සංදිය එහෙම නැත්නම් ධනහිස කියලා කියන්නේ මොකක්ද? ධනහිස් කැක්කුම ඇති වෙන්න හේතුව හොයන්න ඉස්සෙල්ලා අපි බලමු ධනහිස් සංදිය ඇති වෙලා තියෙන්නේ කොහොමද, නැත්නම් හැදිලා තියෙන්නේ කොහොමද. මේක අස්ථි දෙකකින් සමන්විතයි. උඩ තියෙන බෝන් එක ෆිමර් එක, පහළ තියෙන එක ටිබියල් සහ ෆිබියා කියන බෝන්ස් දෙක. මේ දෙක අතර එනවා මෙනිස්කස් කාට්ලේජ් එක. ධනහිස එහෙම යන්නේ නැති වෙන්න ලිගමන්ට්ස් දෙකක් සහ අතරින් එනවා ක්‍රූෂියේට් ලිගමන්ට්. මේ ධනිස් දෙක අතරේ එන කාට්ලේජ් එකට ඉස්සරහින් එනවා අපි කවුරුද දන්න පටෙල්ලා බෝන් එක, එහෙම නැත්නම් ධනිස් පොල් කට්ට. මේ අතර එනවා පොඩි තරලයක්, අපි ඔකට කියන්නේ සයිනෝවියල් ෆ්ලුයිඩ් එක. එතකොට ඔයාගේ ධනහිස් සංදිය හැදිලා තියෙන්නම ඔයාගේ බර දරන්න. වෛද්‍යතුමනි, දැන් ගොඩක් කට්ටිය හිතනවා ධනහිසේ වේදනාවක් આવොත් මේ එන්නේ ආතරයිටිස් කියලා. ඇත්තටම මේ ආතරයිටිස්ද මේ එන්නේ? ඒත් එක්කම මේ මම දැනගන්න කැමතියි ධනහිස් කැක්කුම හැදෙන්න තියෙන හේතු මොනවද? ඔව්. ධනහිස් කැක්කුම ඇති වෙන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා විස්තරාත්මකව ඉදිරිපත් වුණා ධනහිස් සංදිය හැදලා තියෙන්නේ කොහොමද? ඔය අස්ථි දෙක අතර එන කාටිලේජ් එක, නැත්නම් අපි මේ කතා කරපු ලිගමන්ට්, අස්ථි වල තියෙන ඩෙන්සිටි එක, මේ ඔක්කොම මොඩල් වෙන්නේ වගේ හයිට් එක උසට අනුව. හැබැයි වාගේ උසට වඩා බර වැඩි වෙන්න උඩ තියෙන අස්ථිය පහළ අස්ථියත් එක්ක තද වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මේ තියෙන ධනහිස් සංදිය අස්ථි අතර තියෙන කාට්ලේජ් එක එකිනෙක ඇතිලීමේ තත්ත්වයක් නැත්නම් සාමාන්‍යයෙන් දන්න විවාහයෙන් ගෙවියන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඔය ඇති වෙන ඉන්ෆ්ලමේෂන් එකට ප්‍රධාන තත්යකට අපි කියන මෙඩිකල් ටර්ම් එක අයිටිස්. ආමාශය ආවොත් එහෙම ગેස්ට්‍රයිටිස්, ඊට පස්සේ මොලේ වගේ ආවොත් එහෙම මෙනින්ජයිටිස්. ඔය විදිහටම අස්ථි අතර එන ප්‍රදාහය ආතරයිටිස්. එතකොට ඔය ආතරයිටිස් වර්ග ගොඩාක් තියෙනවා. ඔස්ටියෝආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්. හැබැයි බොහොමයක් වෙලාවට හැමෝම දන්න ජනප්‍රියම එක තමයි ඔස්ටියෝආතරයිටිස්. ඕක ඇති වෙන ප්‍රධාන හේතුව මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයටම ඔයා අධික බර එක්කෙනෙක් නම්, ඔයා හිටගෙන නම් වැඩිපුරම වැඩ කරන්නේ. ඒත් එක්කම කාන්තාවකගේ අවුරුදු 40න් පස්සේ ආර්ථව චක්‍රය නැත්නම් මෙන්සස් සයිකල් එක නතර වෙනවත් එක්කම ඇඟ ඇතුලේ එනවා හෝමෝන් ඉන්බැලන්ස් එකක්. මේ හේතුව හින්දාම ඔය තියෙන කාට්ලේජ් රිපෙයාර් වෙන එක නැත්නම් ඔය හීල් වෙන එක පොඩ පරක්කු වෙනවා. එතකොට ඔයාගේ ධනහිස් කැක්කුමට හේතුව ධනහිස් අතර වෙන්න පුළුවන් තුවාල තත්ත්වය නැත්නම් ඔස්ටියෝආතරයිටිස් වෙන්න පුළුවන්. හැබැයි ඒකම විතරක් නෙමෙයි. ඊට වඩා ලොකු හේතු වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරපු ලිගමන්ට් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකකින් වෙච්ච පසු බලපෑමක්, මේ වගේ ලොකු හේතු ගොඩක් වෙන්න
පුළුවන්. ඒ නිසා ධනහිස් කැක්කුමට ප්‍රතිකාර හොයන්න ඉස්සෙල්ලා හරියට බලන්න ඕනේ ඇයි මට ධනහිස් කැක්කුම එන්න කියලා. වෛද්‍යතුමනි ධනිස් කැක්කුමෙන් එන්න පුළුවන් එහෙම නැත්නම් කාටිලේජ් ගෙවීමක් එන්න පුළුවන් මේ විදිහට දරුණුම ආකාරයෙන් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් ආවොත් එහෙම කොච්චර කාලයක් යනවද මේක සුව කරන්න? ඔව්. ඊට හොඳ ප්‍රශ්නයක්. ආයුර්වේදයට අනුව ඔයා ලෙඩක් හොඳ කරන්න නම් අනුගමනය කරන්න ඕන කොටස් 3ක් තියෙනවා. ආහාර, ඖෂධ, විහරණ, food medicine habit. ඒ නිසා ඔයා තෙල් කොච්චර ගෑවත්, පත්තු කොච්චර දැම්මත් ඔයා ලෙඩේට හදාලා හරි ආහාර විහරණ ටික ගන්න ඕන ආහාර මොනවාද? අරගන්න ඕන නැති ආහාර මොනවාද? කරන්න ඕන දේවල් නැත්නම් do it or don't do it. මේ ගැන හරි අදහසක් නැත්නම් ඔයා ධනිස් කැක්කුමට බෙහෙත් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඔයාගේ රෝගී තත්ත්වය අනුව අංක 1 රෝගයට ඇති වෙන්න හේතුව ඔයාගේ අධික බරද නැත්නම් ඔයා හිටගෙන ඉන්න විදිය වැරද්ද ඉරියව්වද නැත්නම් ඔයා කරන රැකියාවත් එක්ක දෙන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම ඔයාගේ ධනිස් කැක්කුමට අදාළ හේතුව හොයනවා. ඒ සඳහා එක්ස්රේ වාර්තා වේවා, බ්ලඩ් රිපෝට් වේවා මේවා හරියට අරගෙන අපි ඉස්සල්ලාම හොයමු ඔයාගේ ධනිස්සට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි ඔයාට හදලා දෙනවා ඩයට් ප්ලෑන් එකක්. ඒ කියන්නේ ධනිස් කැක්කුමට නැත්නම් ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට අදාළව ඔයා ගන්න ඕන ආහාර ටික මොනවද? මොකද ඔයාගේ ඔය තියෙන වේදනාකාරී ධනිස් කැක්කුමට හේතුව ඔයා ගන්න පොඩි ආහාරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා දිනපතා ආහාර රටාව හරියට හදා ගන්න ඕනේ. ඒ නිසා ඒකට ධනිස් කැක්කුමට අදාළව අපි ඔයාට හදලා දෙනවා ඩයට් ප්ලෑන් එකක්. ඒ වගේම ඔයා කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් අපි ඔයාට හරියට කියලා දෙනවා. ධනිස් කැක්කුම පියවරෙන් පියවර හොඳ කරන්නේ කොහොමද? ඒකත් එක්ක නිවැරදි ආයුර්වේද ඖෂධ පාවිච්චි කරලා ඔයාගේ තියෙන ධනිස් කැක්කුම සම්පූර්ණයෙන් අපිට හොඳ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔබට ධනිස් කැක්කුම තියෙනවා නම් ඔබ ඒ රෝගෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා වෛද්‍යතුමාණන් හමු වෙන්න. මම මතක් කරන්න ලිපිනය වෙල්නස් සෙලොන් ආයුර්වේද රෝහල නම්බර 56 පැපිලියාන පාර නැදිමාල දෙහිවල කිරින් ලිපිනයට ඔබට එන්නට පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමාණන් සම්බන්ධ කරගන්න දුරකථන ඇමතුම් මතක් කරන්න අංක දෙකක් තියෙනවා. ඇමතුමක් දෙන්න පුළුවන් 0777 340 704 0777 340 741 කියන දුරකථන අංක දෙකෙන් එකකට ඔබට පුළුවන්කම තියෙනවා ඇමතුමක් දෙන්න. ඒ විදිහට වෛද්‍යතුමාණන් සම්බන්ධ කරගෙන ඔබට තිබෙන රෝග සම්බන්ධයෙන් දැන කියා ගන්න ප්‍රතිකාර අරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ විදිහටම තවත් වටිනා කතා බහකින් අපි තවත් දවසක හමු වෙමු. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.